ඔබට පේනවා ඇති මේ තියෙන්නේ පීඩනයට ලක් වෙලා හටගත්ත පොළොවින් මැණික් වර්ග. ඔබට කලිනුත් ඒ පිළිබඳව දැනුවත් කළා. මේ තියෙන නවරත්න මැණික් සෙට් එක. ඒකද නවග්‍රහයින් 9 දෙනාගෙන දොස් වලට. මේ තියෙන්නේ අනිත් මැණික් වර්ග. මේ ලොකු නවරත්න. ඔබට මේ නවරත්න ගැන සඳහන් කරන්න මේ අද බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මැණික් පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඇවිල්ලා ගෝමේද කියන මැණික්. මේ තියෙන්නේ ගෝමේද මැණික්. එතකොට මේකේ කැරට් 2, කැරට් 1, කැරට් භාගේ 0.25 වගේ ගල් තියෙනවා. එතකොට මේකෙදී අද ඔබ දැනුවත් කිරීමට හිතුවේ මේ අනිත් මැණික් වර්ග නෙවෙයි ගෝමේද කියන මැණික් පළඳින්නේ මොනවටද? රාහු අපල සඳහා මේ ගෝමේද මැණික් පළඳිනවා. ඒ විතරක් නෙවෙයි. ගෝමේද මැණික් පැළඳීමෙන් අපට මානසික පීඩා නැතිව ඒ වගේම ගෙදර දොරේ කටයුතු, රැකියාවේ කටයුතු පීඩන අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු පීඩන අඩු වෙලා අර මානසික සුවතාවය සඳහා මෙන්න මේ ගෝමේද කියන මැණික් පැළඳීමෙන් ඒ තියෙන බාධා දුරු කරගන්න පුළුවන්. වෙන කෙනෙක් කියන්න පුළුවන් එහෙම පුළුවන් නම් හැමෝම ඕක පළඳිනවා කියයි. ඒ ඇවිල්ලා අර කිසිම ආගමකට, ජාතියකට, කිසිම දෙයකට ගරු කරන්නේ නැති අය. අර අපි කියන්නේ මිනිස්සු උනාට කරුමයකට හැබැයි මනුස්ස ගුණ ධර්ම නැති අය. අපිට එයාලට නෙමෙයි මේ දැනුවත් කරන්නේ යම් කිසි කෙනෙකුට දැන ගැනීමට. එතකොට ඔබගේ කේන්දරේ ලග්නෙන් කියවෙන්නේ මේ බබේ. අන්න එතන රාහු කියන ග්‍රහය දුර්වල අසුබව පිහිටියොතින් ඔබට මනසට හැමදාම පීඩන. පෙර භවයේ ගැන කියවෙන නවාංශකේ රාහු කියන ග්‍රහය දුර්වලව පිහිටියොතින් අන්න එතන ඔබේ ජීවිතේ ඔබගේ හැම කටයුත්තකදීම මානසික පීඩන වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ මානසික පීඩන දුරු කර ගැනීමට අපිට ගෝමේද කියන මැණික් මුද්දකට හෝ පෙන්ඩන් එකකට පළඳින්න පුළුවන්. කැරට් එකක ප්‍රමාණයක ගලක් පළඳින එකෙන් ඒ තියෙන මානසික පීඩන රාහුවෙන් එන අසුබ කිරණ ඉවත් වෙලා සුබ කිරණ ලැබිලා ඔබගේ එදින්දා කටයුතු පීඩනයක් නැතුව ඔබට ශක්තිමත්ම කරගන්න අවස්ථාව ඔබට ලැබෙනවා. එතකොට ඔබ මෙන්න මේ හරි කන ගත්තට පස්සේ පළිඳු දෝෂ නැති හරියටම හොඳ ගෝමේද කියන මැණික් පැළඳීමෙන් ඔබට මානසික පීඩන නැතුව හිතේ සතුටෙන් ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබට අද සඳහන් කළේ මෙන්න මේ ගෝමේද මැණික් පැළඳීමෙන් ඔබට එකනේ පෞල් ජීවිතයේ සතුට, නිවාසවල සතුට, ඒ වගේම රැකිරක්ෂාවේ සතුට, ව්‍යාපාර කටයුතු සතුට පීඩනයක් නැතුව ඔබේ ජීවිතේ කටයුතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අවම කරගන්න පුළුවන් මනසට එන පීඩන. ඔබට ජය වේවා.